ආයිබෝවන් මේ ඔබේ ජීවිතයට වැඩිම වටිනාකමක් එක් කරන YouTube වැඩසටහන. පහුගියදා ඒ කියන්නේ පහුගිය අප්‍රේල් 29 වෙනිදා ඉතාමත් අවාසනාවන්ත සිද්ධියක් සිද්ධ වුණා. ඒ තමයි ගම්පොළ ප්‍රදේශයේ පදිංචි චරිත් දිල්ෂාන් නැමැති තරුණයා තමන්ගේ දිවියෙන් සමුගත්තා. ඔහු ඒ වන විට සබරගමුව විශ්වවිද්‍යාලයේ දෙවනි වසර ශිෂ්‍යයෙක්. හැබැයි මේ මරණයත් එක්ක සමාජයේ ආයෙත් කතා බහට පත් වෙන්න පටන් ගත්ත මාතෘකාවක් තියෙනවා. ඒ තමයි නවක වදය. කොහොම වුණත් තමන්ගේ ජීවිතය අවසන් කරපු ඒ තරුණයාගේ පවුලේ අයට ලීගල් ඇක්ෂන් අපේ සාතිශය සංවේගී. මේ මරණයත් එක්ක නැවත වතාවක් කර්ලියට මේ නවක වදය කියන කාරණාව. සමාජ මාධ්‍යයේ වචන වලින්ම කියනවා නම් නවක වදය දෙන තිරිසනුන්ට දෙන්න දඬුවම් අපේ නීතියේ නැද්ද? මේක තමයි Facebook එකේ YouTube එකේ වෙනත් සමාජ මාධ්‍යවලයි මේ දවස්වල මාතෘකාව. මේකට දෙන්න තියෙන කෙටිම උත්තරේ තමයි අපි නිතරම කියන කාරණාව නීතිය නොදැන සිටීම සමාවට කාරණාවක් නෙවෙයි වගේම නීතිය නිදා සිටින්නාද අවදි නොකරයි. ඒක නිසා අපි නීතිය ගැන දැනගන්න ඕන. මේ උත්සාහය ගැනයි. නවක වදේ සම්බන්ධයෙන් ලංකාවේ තියෙන නීතිය තමයි 1998 අංක 20 දරන අධ්‍යාපන ආයතනවල නවක වදේ සහ වෙනත් ස්වරූපයේ සාහසික ක්‍රියා තහනම් කිරීමේ පනත. පනතේ නමින්ම පැහැදිලි මේ පනත ක්‍රියාත්මක වෙන්නේ නවක වදයට එරෙහිව. නවක වදයට එරෙහිව විතරක් නෙවෙයි. නවක වදේ නොවන එහෙම කියන්නේ සාමාන්‍ය නවක වදේ තියෙන්නේ අලුතෙන් කණ්ඩායමක් විශ්වවිද්‍යාලයකට උසස් අධ්‍යාපන ආයතනයකට ආවට පස්සේ මාස 3ක් හෝ මාස 4ක් වගේ කාලයක්. මේ නවක වද කාල සීමාවෙන් පස්සේ පොඩි උත්සවයක් තියලා නෙවෙයි අපේ භාෂාවෙන් අපි දන්නවා කියලා සෝෂල් එක තියනවා කියලා සෝෂල් එක තිබ්බට පස්සේ මේ නවක වදේ කියන කතාව ඉවරයි. හැබැයි ඉන් පස්සේ කිසියම් තැනක කිසියම් සිසුවෙක් මේ විශ්වවිද්‍යාලයක උසස් අධ්‍යාපන ආයතනයක අධ්‍යාපනය ලබන අවුරුදු 3 හෝ අවුරුදු 4 කාලයේ පුරාවට වෙනත් සිසුවෙක්ගේ වෙනස් ශිෂ්‍ය කණ්ඩායමකින් තමන්ට කිසියම් පීඩාවක් එල්ල වෙන්න පුළුවන්. ඒක නිසා තමයි ඒ බව අවබෝධ කරගත්ත පාර්ලිමේන්තුව මේ නීතිය හදන්නේ නවක වදයට එරෙහිව විතරක් නෙවෙයි වෙනත් ස්වරූපයේ සාහසික ක්‍රියා. ඒ කියන්නේ විශ්වවිද්‍යාලයක් හෝ වෙන ඕනෑම උසස් අධ්‍යාපනයක් තුළ සිද්ධ වෙන නවක වදේ හෝ වෙනස් සාහසික ක්‍රියාවක් ඕනෑම ආකාරයේ සාහසික ක්‍රියාවකට එරෙහිව ක්‍රියාත්මක වෙන්න පුළුවන්. සාමාන්‍ය නීතිය ගත්තහම තියෙන දණ්ඩ නීති සංග්‍රහයේ ප්‍රතිපාදනයට අමතරව ඉන් එහා ගිහිල්ලා විශ්වවිද්‍යාලය තුළ මේ වගේ දෙයක් කරාම නවක වදේ දුන්නාම එහෙම නැත්නම් වෙනත් සාහසික ක්‍රියාවක් කරාම ඒකට ගොදුරන තරත්තාට ලබා ගන්න පුළුවන් සහනය තමයි මේ පනත යටතේ ක්‍රියාත්මක වීම. මේ පනතේ පැහැදිලිව දක්වලා තියෙනවා මේ පනත ගේන්නෙම විශ්වවිද්‍යාලවල තියෙන නවක වදය ඉවත් කිරීමටයි කියලා. මොකද සමහරු කියනවා මේ විශ්වවිද්‍යාලයේ නවක වදය එකිනෙක අඳුර ගන්න කියලා. හැබැයි අපිට දැකලා තියෙනවා අපිත් අත්දැකලා තියෙනවා මේ නවක වදේ සමහර අයට මේ සමාජානුයෝජනය වෙන්න තියෙන දෙයකට වඩා සමහර අර සෝෂල් මීඩියා පාවිච්චි කරන වචනෙම මාත් පාවිච්චි කරා සමහර තිරසනුන්ට සමහර සමාජයේ කොම් වෙච්ච මිනිස්සුන්ට ඇරියස් එක කවර් කරගන්න අවස්ථාවක් බවට පත් වෙලා තියෙනවා මේ නවක වදේ. Tamanට සමාජයෙන් හම්බෙච්ච නැති දේ පීඩාව පිට කරන තරම් වවටපත් කරලා තියෙනවා මේ නවක වදේ දෙන කාල සීමාව. ඒක නිසා මේකේ කවුරු හරි කියනවා මේකේ ඉන්නේ සමාජානුයෝජනය කියලා. හැබැයි අපිට 100% මේකට එකඟ වෙන්න බෑ. දැන් බලමු මේක සම්බන්ධව තියෙන නීතිමය තත්ත්වය මොකක්ද කියලා. ඒ කියන්නේ 1998 අංක 20 දරන පනත පැහැදිලිව කියනවා කිසියම් තැනැත්තෙක් විශ්වවිද්‍යාලය හෝ උසස් අධ්‍යාපන ආයතනය තුල ඉන්න තවත් සිසුවෙකුට එරෙහිව නවක වදේ ක්‍රියාත්මක කරනවා නම් නවක වදේ දෙනවා නම් මේ වචනේ පැහැදිලි ඒ වචනේ විදිහට පනත තියෙනවා නවක වදේ දෙනවා නම් උපරිම සිරදඬුවම අවුරුදු 2යි. ඒ කියන්නේ අවුරුදු 2ක් දක්වා සිරදඬුවමක් දෙන්න පුළුවන්. ඊට අමතරව
අධිකරණය විසින් තීරණය කරන වන්දියක් ඒ තැනත්තාට ඒ කියන්නේ නවක වදයට ගොදුරු වෙච්ච තැනත්තාට ලබලා දෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි මේ නවක වදයේ අතරතුර කිසියම් ලිංගික හිංසනයක් කරනවා නම් හෝ බරපතල තුවාල සිදු කිරීමක් කරනවා නම් ඒ තැනත්තාට අවුරුදු 10 දක්වා වූ සිරදඬුවමක් දෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි මේ ලිංගික හිංසනයට හෝ බරපතල තුවාල සිදු කිරීමට ගොදුරු වෙච්ච තැනත්තාට පීඩාවට පත් තැනත්තාට අධිකරණය විසින් තීරණය කරන වන්දි මුදලක් දෙන්නත් පුළුවන්. මේක තමයි විශේෂත්වය. මේ එතකොට නවක වදය දෙන එකට අවුරුදු 2යි. නවක වදය දීමේදී ලිංගික හිංසනයක් හෝ බරපතල තුවාල සිදු කිරීමක් කරොත් උපරිම දඬුවම අවුරුදු 10යි. ඊට අමතරව බය ගන්නනවා නම් කිසියම් දෙයක් කරන්න කිසියම් නීති විරෝධී දෙයක් කරන්න කියලා බල කරනවා නම් කිසියම් නීති අනුකූලව කරන දෙයක් කරන්න එපා කියලා බිය ගැනීමක් කරනවා නම් ඒක වාචිකව වෙන්න පුළුවන් ඒක ලිඛිතව වෙන්න පුළුවන්. මේ වරද කරන කෙනෙකුට අවුරුදු 5 දක්වා සිරදඬුවමකට යටත් වෙන්න වෙනවා. ඒ විතරක් නෙවෙයි නවක වදයේ දෙද්දි කෙනෙක්ව හදස්සියට ගන්න පුළුවන්. ඒ කියන්නේ කාමරයක හිර කරලා තියන්න පුළුවන්. නිවාස හදස්සියට ගන්න පුළුවන්. මේ කෙනෙක් සම්බන්ධයෙන් අවුරුදු 7ක් දක්වා සිරදඬුවම් ලබා දෙන්න පුළුවන්. ඊළඟට අයුතු අවහිර කිරීම මේ විශ්වවිද්‍යාලයේ ඉන්න කෙනෙක්ට එළියට යන්න දෙන්නේ නැත්තම් රයිට් කොහේ හරි තැනකට එළියට යන්න දෙන්න විතරක් නෙවෙයි විශ්වවිද්‍යාලයේ ඇතුළට අධ්‍යාපන ආයතන ඇතුළට එන්න දෙන්නේ නැතුව කිසියම් ආකාරයක තැනත් එක්ක එහෙම අවහිරයකට ලක් කරනවා නම් ඔහුටත් දෙන්න පුළුවන් අවුරුදු 7 දක්වා සිරදඬුවම. ඊට අමතරව සිර කරලා තියෙනවා නම් එළියට යන්න බැරි වෙන සිර කරලා තියෙනවා නම් ඒ දඬුවම අවුරුදු 7යි. කිසිම අවස්ථාවක මේ පනතෙන් ආවරණය කරලා තියෙනවා කිසිම අවස්ථාවක කෙනෙක්ව මේ අධ්‍යාපන ආයතනයක දීපලේ ඒ කියන්නේ අධ්‍යාපන ගොඩනැගිල්ලක මේ අධ්‍යාපන පරිශ්‍රයක බලහත්කාරයෙන් පදිංචියට එන්න බෑ. ඒ කියන්නේ කිසියම් කණ්ඩායමකට විශ්වවිද්‍යාලය හෝ උසස් අධ්‍යාපන ආයතනයේ දීපල අත්පත් කර ගැනීමේ හැකියාවක් නැහැ. මේ කාරණාවත් මේ පනතෙන් ආවරණය වෙනවා. මේ වරද කරොත් අවුරුදු 10 නොඉක්මවන උපරිම කාලය අවුරුදු 10ක් වෙන ආකාරයට සිරගත කරන්න පුළුවන් දඬුවමක් ලැබෙන්න පුළුවන්. කිසියම් තැනැත්තෙක් හෝ කණ්ඩායමක් විශ්වවිද්‍යාලයේ දේපලට අනර්ථයක් කරනවා නම් උසස් අධ්‍යාපනයේදී ආයතනයේ දේපලට අනර්ථයක් කරනවා නම් ඔහුට අවුරුදු 20 දක්වා වූ සිරදඬුවමකටත් වෙන්න පුළුවන්. දැන් පැහැදිලි විශ්වවිද්‍යාලය හෝ උසස් අධ්‍යාපන ආයතනයේ සිසුන්ට මේ විශ්වවිද්‍යාලය තුලදී නවක වදය හෝ වෙනත් ආකාරයේ සාහසික ක්‍රියාවන් කරන්න ඉඩක් ඇත්තේ නැහැ. ප්‍රශ්න වෙන්නේ මොකද්ද? මෙච්චර දවසක් වෙන මේ හැම සිදුවීමකට හේතුව අපි මේ නීතිය ගැන නොදැන සිටීමයි. මේකේ තියෙන භයානකම දේ ඔය කතා කරපු සිරදඬුවම් වලට අමතරව කිසියම් තරත්තකෝ කණ්ඩායමක් මේ පනත යත්තේ වරදකාරයා වුණොත් අධිකරණයට පුළුවන් නියෝග කරන්න මේ සිසුන් අදාළ ආයතනයේ නිරපා හරින්න. කියන්නේ දඬුවම විතරක් නෙවෙයි තමන්ගේ ශිෂ්‍යභාවය අහෝසි වෙන්නත් පුළුවන්. ඊට වඩා බරපතල කාරණාවක් තියෙනවා. මේ පනත පැහැදිලිව දක්වනවා මේ පනත යත්තේ වරදකරු වෙච්ච තැනැත්තෙකුට අපරාධ නඩු විධාන සංග්‍රහයේ 303 වගන්ති යත්තේ සහනයන් පතන්න බෑ. ඒ කියන්නේ කිසිම අවස්ථාවක අත්හිට වූ සිරදඬුවමක් ආයාචනය කරන්න බෑ. අපි දන්නවා අධිකරණයේ වරදකරු වෙච්ච තැනැත්තේ ඔහුගේ දඬුවම් කාලය අත්හිට වූ සිරදඬුවමකට පරිවර්තනය කරන්න කියලා ආයාචනය කරන්න පුළුවන්. ඔහු සම්බන්ධ ඔහුගේ පෙර වැරදි සලකලා බලලා අධිකරණය අවුරුදු 5කට සිරදඬුවමක් දීලා ඒක අත්හිට උනා. අවුරුදු 2කට සිරදඬුවමක් දීලා ඒක තව කාලයකට අත්හිට උනා. හැබැයි එතකොට වෙන්නේ සිරදඬුවම දුන්නට මේ තරත්තා හිරේට යන්නේ නැහැ. සමාජයට එනවා කිසියම් කාලයකට අපි අපේ භාෂාවෙන් කියනවා ඇඟ බදිනවා කියලා. හැබැයි මේ 1998 අංක 20 දරන පනත යටතේ එක්කෙනෙක් වරදකාරයා වුණොත් අවුරුදු 2 ඉඳලා අවුරුදු 20 දක්වා ඒ වැරදි වලට වෙන්න නොචෙන් සිරදඬුවම් ලබන්න පුළුවන්. හැබැයි මොනම අවස්ථාවකවත් අත්හිට වූ සිරදඬුවම් ලබා ගන්න හැකියාවක් නැහැ. ඒ විතරක් නෙවෙයි මේ පනත පැහැදිලිවම කියනවා මේ පනතේ වගන්තියකට වැරදිකාරයා වුණොත්
ඔහුට කිසිම අවස්ථාවක අපරාධ නඩු දාන සංග්‍රහයේ 306 වගන්ති යටතේ සහනයක් ලබා ගන්නත් බෑ කියලා. ඒ කියන්නේ චෝදනාවකින් වරද බාරගත්තාම වැරදිකාරයා වුණාම අපේ නීතියේ තියෙනවා ඔහුගේ තියෙන කීර්තිමත් බව, ඔහුගේ තියෙන අහිංසක බව, එහෙම නැත්නම් පෙර වැරදි කරලා නැති තත්වයන් තුළ ඔහුගේ තියෙන සමාජ තත්ත්වය සලකලා බලලා සමාවක් දෙන ගතියක්. ඒ කියන්නේ චෝදනාවට වැරදිකරු කරනවා හැබැයි දඬුවමක් දෙන්නේ නැහැ. නිකන් අධිකරණයෙන් හම්බෙන සාහනයක්. මේ හැබැයි මේ පනත යටතේ ඒ කියන්නේ විශ්වවිද්‍යාලයක හෝ උසස් අධ්‍යාපන ආයතනයක නවක වදයේදී වූ වෙනස් සාහසික ක්‍රියාවන් සම්බන්ධයෙන් වැරදි කරනොත් ඒ chance එකක් නැහැ. මේ නවක වදය සම්බන්ධයෙන් ලංකාවේ නීතියේ තියෙන ප්‍රතිපාදනයන් මම හිතන්නේ හොඳටම ප්‍රමාණවත්. ඒ නිසා නවක වදය දෙන කට්ටිය පරිසං වෙන්න ඕන. පටන් ගන්නේ අවුරුදු 2කින් අවුරුදු 20 දක්වා හිරේ ඉන්න පුළුවන්. අදාළ අධ්‍යාපනයේ ජීවිතේම තමන්ගේ හමාර වෙන්නත් පුළුවන්. ඒත් එක්කම විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන කට්ටියක් දැනගන්න තමන්ට ඔරොත්තු නොදෙන ආකාරයේ නවක වදය හෝ වෙනත් පීඩාවකට තමන් ගොදුරු වෙනවා නම් වහාම ළඟම තියෙන පොලිසියට මේ සම්බන්ධයෙන් පැමිණිලි කරන්න. මේ සම්බන්ධයෙන් පැමිණිලි කරලා 1998 අංක 20 දරන පනතේ ප්‍රතිපාදනය යටතේ තමන්ට සහනයන් ලබා ගන්න කියලා අපි මතක් කරනවා.